මේ හයිවේ එකේ වැඩ කරන මහත්තයලා කවුද ට්‍රේන් කරන්නේ? මට ලොකු ප්‍රශ්නයක් ඕක. මොකද මම මේ දවස්වල ගොඩක් අවුට් ස්ටේෂන් යනවා. අවුට් ස්ටේෂන් යන හැම පාරම මේ මහත් එක්ක මට හම්බ වෙනවා. රයිට්, කටුනායක පැත්තෙන් හම්බ වෙනවා, කොළඹ පැත්තේ හම්බ වෙනවා, තව අර මේ කුරුණෑගල පැත්තේ හම්බ වෙනවා. හැම තැනම මේ මහත්තයලා මට හම්බ වෙනවා. මට ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලන්ව කවුද ට්‍රේන් කරන්නේ? මොකද මේගොල්ලන්ගේ සර්විස් මරු. මම මේකෙන් මම දන්නේ නැහැ. මම හිතන්නේ මේගොල්ලන් ගවර්න්මන්ට් එකේ වෙන්නද කියලා මම හිතනවා. ගවර්න්මන්ට් සේවකයෝ කියලා මම හිතනවා. සර්විස් මරු. ඒ කියන්නේ හායි කියනවා, thank you කියනවා, hina වෙනවා, everything they do. So මට දැනගන්න ඕන මෙච්චර සුපිරි. මොකද මම එදත් හිතේ ඒ ජොබ් එක කොච්චර ටෆ් ජොබ් එකක්ද කියලා, කොච්චර අමාරු ජොබ් එකක්ද කියලා. රයිට්, ඒ කියන්නේ මුළු දවසම ඒ අර පොඩි ඒරියා එකේ ඉඳගෙන ඉන්න ඕන. අනිත් එක එතන වායු දූෂණය ගොඩක් තියෙනවා. මොකද ගොඩක් කාස් එතනින් යන හින්දා, කාස් 1000ක් විතර එතනින් යන හින්දා දවස ගානේ. රයිට්, ඒ ඔක්කොමත් එක්ක එකම තැන ඉඳගෙන කිසි AC නැහැ. මේ කට්ටිය මාර කට්ටක් කාගෙන ඉන්න වෙලාවේ ඔච්චර හොඳ සර්විස් එකක් කොහොමද දෙන්නේ කියලා. හැම පාරම thank you කියනවා, හැම පාරම you are welcome කියනවා, හැම පාරම hina වෙනවා. So එතනින් අපිට පේන දෙයක් තියෙනවා. තමන්ගේ ලොකේෂන් එක, තමන්ගේ වර්කින් කන්ඩිෂන්ස්, තමන්ගේ ජොබ් එක තමන්ගේ සර්විස් එකට ඉෆෙක්ට් වෙන්නේ නැහැ කියලා. ඒ කට්ටියට ඒ පොඩි තැන ඉඳගෙන රස්නේ ඉඳගෙන ඔච්චර වායු දූෂණයත් එක්ක ඉඳගෙන කට්ට කාගෙන ඔච්චර හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන් නම් අපේ ওই සෙට් එකට ඒ කියන්නේ ඕන තැනක හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන්. AC තියෙන තැන්වල, AC නැති තැන්වල සර්විස් කියන්නේ අපේ හાર્ට් එකේ තියෙන දෙයක්. right? So ඒ සර්විස් එක එළියට එන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට කතා කරනකොට. තමන් කරන ජොබ් එක තමන් ආසන්න. මම කොයි වෙලත් hina වෙලා ඉන්නේ ඇයි දන්නවද? මම කරන ජොබ් එකට මම මාර ආසයි. right? So තමන් කරන ජොබ් එකට තමන් ආසන hina වෙන්න ලේසි. නමුත් තමන්ගේ environment එක පොඩ්ඩක් අමාරු නම් එහෙනම් ටිකක් අමාරුයි. එතකොට self motivation කියන එක ඇඟට එනවා. right? self motivation එකෙන් තමන්ට hina වෙන්නවා. හැම කස්ටමර් එනකොට ඔන්න කාර් එකක් එනවා, hina වෙන්න ඕන, thank you කියන්න ඕන කියලා automatically එනවා. So ඒ මහත්තයාට මම කියන්නේ, මම හිතන්නේ මිස්ලා නැහැ තාම ඒ ජොබ් එකේ, ඒක male dominated job එකක්. ඒ මහත්තයාට මම කියන්නේ well done, your customer service is super. Service Sensei out.